LTT ත්‍රස්තවාදය මුළුමනින්ම තුරන් කිරීමට තව නොබෝ දිනකින් මෙහැකිවනු ඇතැයි මෙහෙයුම් වලින් තුවාල ලැබ සිටින විරෝධාර රණවිරුවෝ පවසති. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දෙන එඩිතර නායකත්වය හමුවේ වෙළුපිල්ලේ ප්‍රභාකරන්ට අනිවාර්යෙන්ම පරාජය හිමිවන බව ඔහු පෙන්වා දෙති. අවසන් සටනට සියලු දෙනාම පූර්ණ දායකත්වය ලබා දීම මව්බිම වෙනුවෙන් මේ අවස්ථාවේ සිදු කළ යුතු යුතුයකමක් බවද තුවාල ලබා සිටින රණවිරුවෝ පෙන්වා දෙති. තුමාට මේ යන වැඩ පිළිවෙල ඉතාමත් හොඳයි. ඊට අමතරව දැනට අපේ සොල්දාදු ගොඩක් ඇබ්සන් වෙලා ඉන්නවා. මම ඒකට එන්න ප්‍රාර්ථනා කරන්නේ නැවත ඉක්මනින් ඇවිල්ලා මේ යුද්ධේ ටික කාලයක් තියෙන්නේ ඒක නිවා කරන්න කියලා. පටක් මමත් ඇබ්සන් වෙලා හිටියා. මට හිතුණා ඇත්තටම යුද හමුදාවේ යම් කිසි දෙයක් අපි දැනගෙන මේ ඇබ්සන් වෙලා ඉන්න එකේ කිසිම හේතුවක් නැහැ කියලා. ඒ හේතුව මත මම යුද හමුදාවට ගියා. අපේ රටේ තවත් යුද හමුදා සොල්දාදුවෝ ඉන්නවා ඇබ්සන් වෙලා. ඒ කට්ටියට පුළුවන් නැවත මේ යුද බිමේ වැඩි කාලයක් නැහැ මේ යුද්ධේ. ඊටාම කෙටි ප්‍රමාණයක් තමයි තියෙන්නේ මේ යුද්ධේ නිමා කරන්න. ඒ නිමා කරන්න තියෙන සුළු ප්‍රමාණය ඇවිල්ලා අපි නිමා කරන්න කියලා මට කියන්න පුළුවන්. ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ අනුරාධපුර රෝහලට පැමිණ මෙම හමුදා රණවිරුවන්ගේ සුව දුක් විමසා බැලීය. සෑම රණවිරුවෙක් වෙතම ගිය ජනාධිපතිතුමා ඔවුන් සමග කෙටි පිළිසඳරක නිරත විය. ඔබතුමාගේ සහයෝගයෙන් වැඩි කාලයක් තියෙනවා මේක තව අවුරුද්දක් ඇතුළත මේක ඉවර වෙනවා. අපට ඊයේත් මේක විශ්වාස කරනවා. මාතනවා කියලා දෙන්නත් මේ උඩට කියන්නේ. මම පස්සේ විතර මේ